Grand Theft Auto Vice City නිකම්ම ගේම් එකක් නෙවෙයි. ඊට වඩා ගොඩක් දෙයක්. ඒක ඇත්තටම සංස්කෘතික සංසිද්ධියක්. හැබැයි හිතලා බලන්න. ඇයි මේ ගේම් එක තාමත් මෙච්චර අපේ හිතවල රැඳිලා දෙන්නේ? මොකක්ද ඒකේ තිබුණේ විශේෂත්වය? අද අපි කරන්න යන්නේ ඒ රහස ටිකෙන් ටික හෙළිදරව් කරගන්න එක. හරි. මෙච්චර ලොකු ගේම් එකක් ගැන තේරුම් ගන්න අපි පටන් ගමුද පුංචි තැනකින්. හිතන්න පුළුවන්ද එකම එක වීදි කල්ලියක් දිහා බලලා මෙතෙක් බිහිවුණු සුපිරිතම ගේම් එකක් ගැන මොනතරම් දේවල් දැනගන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි යමු මේ ගේම් එකේ හදවතටම කිඳා බැහැලා බලමු ඒ කල්ලි අපිට මොන වගේ කතාවක් කියයිද කියලා. අපේ ගමන අපි පටන් ගන්නේ ලිටල් හේටි වලින්. මෙන්න මෙතන තමයි හැමදේම පටන් ගන්නෙ. ගේම් එක ඇතුලේ විතරක් නෙමෙයි ඇත්ත ලෝකේත් ලොකු පෙරලියක් කරන්න මුල් වුණු කල්ලියක් බිහිවුනේ මෙන්න මේ ප්‍රදේශයෙන්. මෙන්න මේ තමයි හේටියන් කල්ලිය. වයිස් සිටි නගරයේ දුප්පත් පැති ටික තමන්ගේ අතට ගන්න එයාලගේ හතුරු වුණු කියුබන් කල්ලියත් එක්ක මරා ගන්න කණ්ඩායමක්. නිකම් මරා ගන්නවා විතරක් නෙවෙයි. මංකොල්ලේ කෑම්, තුවක්කු ජාවාරම් ඒ විතරක්ද මහා පරිමාණ මද්ද්‍රව්‍ය ජාවාරමකුත් මේගොල්ලෝ කරගෙන ගියා. වැඩේ රසවත් වෙන්නේ මෙතනදී. බාණ්ඩකෝ මේ කල්ලියට කොච්චර ගැඹුරු සවිස්තරාත්මක අනන්‍යතාවයක් දීලා තියෙනවද කියලා. නිකම්ම නමක් විතරක් නෙවෙයි. එයාලට නායිකාවක් ඉන්නවා. තමන්ගෙම කියලා ඒරියා එකක් තියෙනවා. ප්‍රධාන හතුරු ඉන්නදා. වෙනම පාටක් විතරක් නෙවෙයි. එයාලා පාවිච්චි කරන වාහන වර්ග පවා තියෙනවා. මේ කියන්නේ නිකම්ම ගේම් එකේ කල්ලියක් නෙවෙයි. මේ කියන්නේ නගරේ ජීවමාන කොටසක්. අහන්නකො මේ දෙබස. මෑතකදී හේටියන් කල්ලි නායකයෙක් මැරුණා. කියුබන් කාර්යවල වැඩේ කරලා තියෙන්නේ. කියුබන් කාර්යයක් වගේ වෙස්වලාගෙන ගිහින් ඒ මලගෙදරට කඩාපනින්න. පාම්! එකම එක දෙබසකින් ගේම් එක ප්ලේ කරන කෙනාව කෙලින්ම මේ කල්ලි යුද්ධය මැදට ඇදලා දානවා. එතනින් පස්සේ තෝරා ගැනීමක් නැහැ. දැන් ඒ කෙනාත් මේ කතාවේ කොටස්කාරයෙක්. හැබැයි පුදුම දේ කියන්නේ මේ කතාව ගේම් එක ඇතුලේ විතරක් නතර වුණේ නෑ. මේ හදපු ප්‍රබන්ධ ගැටුම ඇත්ත ලෝකයේ ලොකු කලබලයක් ඇති කළා. අපි බලමු ඒක කොහොමද උනේ කියලා. ප්‍රශ්නේ පටන් ගත්තේ මෙහෙමයි. ගේම් එකේ හේටියන් ජාතිකයන්ව නිරූපණය කරපු විදිහට ලොකු විරෝධයක් එල්ල වුණා. කොච්චරද කියනවනම් හේටියන් ඇමරිකානු ප්‍රජාව කෙලින්ම රොක්ස්ටාර් ගේම් සමාගමට නඩු දානවා කියලා තර්ජනය කළා. එයාලගේ ප්‍රධානම චෝදනාව උනේ ගේම් එකේ සමහර මිෂන් වල හේටියන්වරුම මරන්න වගේ උපදෙස් දීලා තිබීම. මේ විරෝධයේ හින්දා සිද්ධ වුණු වෙනස තමයි මේ. බලන්නකෝ මුලින්ම තිබුණු ගේම් එකේ සියලු හේටියන් වරුන් මරා දමන්න කියලා තිබුණු උපදේශ පස්සේ ආපු පිටපත්වල සියලුම කල්ලි සමාජිකයන් මරා දමන්න කියලා වෙනස් කළා. වචන දෙකක් මාරු කළාට ඒකෙන් ලොකු කතාවක් කියවෙනව නේද? ඉතින් මේකෙන් පැහැදිලිවම පේනව නේද? වීඩියෝ ගේම් එකක් ඇතුලේ තියෙන දෙයක් වුණත් කොහොමද සැබෑ ලෝකයට බලපන්නේ කියලා. මේ සිද්ධිය නිසා යාළ ගේම් එකේ වචන වෙනස් කළා විතරක් නෙවෙයි ඊළඟට ආපු Vice City Stories කියන ගේම් එකෙන් හේටියන් කල්ලියව සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒ වෙනුවට චෝලෝස් කියලා අලුත්ම කල්ලියක් හඳුන්වලා දුන්නා. හරි. අපි දැන් මේ කල්ලි කතාවයි මතභේදය පොඩක් පැත්තකින් තියමු. මොකද Vice City කියන්නේ ඒට විතරක් නෙවෙයි. මේ ගේම් එක අමරණීය වුණේ ඊට වඩා වෙනස්ම හේතුවක් නිසා. ඒ තමයි 1986 කියන කාලෙට අපිව සම්පූර්ණයෙන්ම ගෙනියන්න ඒකට තිබුණු පුදුමාකාර හැකියාව. Vice City කියන්නේ නිකම්ම ගේම් එකක තියෙන නගරයක් නෙවෙයි. ඒක හරියට 1986 ට යන ටයිම් මැෂින් එකක් වගේ. නියොන් ලයිට්, ඒ පාම් ගස්, ඒ වගේම ඒ කාලෙටම ආවේනික වුණු සද්දබද්ද මේ සම්පූර්ණ අත්දැකීම පටන් ගන්නෙම මේ ලෝකෙට පනපවපු සුපිරි තරුපෙළ ගැස්මකින්. හිතන්නකෝ ප්‍රධාන චරිතය ටොමි වර්සිටිට හඬ දෙන්නේ Goodfellas චිත්‍රපටයේ හිටපු සුපිරි නළු රේ ලියෝටා. ඒ කාලේ හැතේට වීඩියෝ ගේම් එකක ප්‍රධාන චරිතයකට හොලිවුඩ් තරුවක් හඬ දෙනවා කියන එකම පුදුම සහගත දෙයක්. ඇත්තට මේක ගේම් වල කතාන්දර කියන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු දෙයක්. ඒ විතරක් නෙවෙයි හොලිවුඩ් පුරාවෘත්තයක් වුණ බර්ඩ් රේනෝල්ස් පවා ඒවරි කැරින්ටන් කියන චරිතයට හඬ දුන්නා. ඉතින් හිතන්න මේ වගේ ලොකු නම් එකතු වුණාම ගේම් එකේ චරිත නිකම්ම පරිගණක චරිත වගේ නෙවෙයි ඇත්තටම ජීවත් කියන මිනිස්සු වගේ දැනෙන්න පටන් ගත්තා. හොඳ පරණ තාලේ කල්ලි යුද්ධයක් තරම් දේපල මිල පහල දාන්නේ වෙන දෙයක් නෑ. අන්නේ ඒ වගේ දෙබස් වලින් තමයි Vice City වල තිබුණු ඒ උපහාසය ඒ කළු හාස්‍යය හරියටම මතුවලා පෙනුනේ. බර්ට් රෙනල්ස් වගේ දෙවන්තෙක් ඒක කියනකොට ඒ වචනවල බර තවත් වැඩි වෙනවා. හැබැයි Vice City වල නියමම ආත්මය තිබුණේ රේඩියෝ එකේ. පොප්, රොක්, හිප් හොප් ඕනෑම මූඩ් එකකට හරියන channel එකක් එතන තිබුණා. 80 දශකයේ හිටුණු සින්දු 100කටත් වඩා. ඉතින් නිකම්ම කාරකේ රවුම කියන එක පවා ඒ කාලෙට ගිය ගමනක් වගේ දැනුනේ අන්නේ නිසා.
මේක නම් හරිම අපූර්ව දෙයක්. ගේම් එකේ පළවෙනිම වතාවට කාර් එකකට නැග්ග ගමන්ම මයිකල් ජැක්සන්ගේ බිලි ජීන් ප්ලේ වෙන්න පටන් ගන්නවා. අන්න ඒකෙන් හොඳටම තේරෙනවා මේ සින්දු කියන්නේ නිකම්ම පසුබිම් සංගීතයක් නෙවෙයි. මේක ගේම් එකේ අත්දැකීමෙන්ම අනිවාර්ය කොටසක් කියලා. හරි. දැන් මේ සුපිරි ලෝකයේ අපිට ලැබිලා තිනවා ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ මුළු නගරයම තමන්ගේ කරගන්නේ? වයිස් සිටි ප්ලේ කරපු ගොඩක් දෙනෙක්ට මේ අවස්ථාව හොඳට මතක ඇති. ප්‍රධාන මිෂන් ටික ඉවර වුණාට පස්සේ එකපාරටම මැප් එකේ වෙන මිෂන් මුකුත්ම නැහැ. ගොඩක් අය ඒ වෙලාවේ හිතුවේ ගේම් එකේ මොකක් හරි අවුලක්, එහෙම නැත්නම් එතනින් එහාට යන්න බෑ කියලා. හැබැයි රහස තිබුණේ වෙනම තැනක. කතාව ඉවර කරන්න නම් නිකාම අපරාධකාරයෙක් වෙලා මදි. වයිස් සිටි වල ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ මිෂන් කරලා සල්ලි හොයලා නගරයේ දීපල මිලදී අරගෙන ඒවට අදාළ මිෂන් ඉවර කළාම තමයි අවසාන කතාවට පාර විවෘත වෙන්නේ. අවසාන මිෂන් ටික පටන් ගන්න නම් අඩුම තරමේ මේ වැඩේ ව්‍යාපාර පහක්වත් අයිති කරගෙන ඒවායේ වැඩේ සම්පූර්ණ කරන්න ඕන. බලන්න මේ ක්‍රම නිසා ගේම් එක ප්ලේ කරන කෙනාව නිකම්ම වෙඩි තියෙන කෙනෙක් ගින්දලා මුළු නගරයම පාලනය කරන අධිපතියෙක් බවට පත් කළා. හරි. දැන් අපි මේ කතා කරපු හැම කෑල්ලක්ම එකට එකතු කරලා බලමු. ඇයි වයිස් සිටි තාමත් මේ තරම් පුරාවෘත්තියක් වගේ වෙන්නේ කියලා. වයිස් සිටි වල තිබුණු මේ මැජික් එක දෙයකින් විතරක් ආපු දෙයක් නෙවෙයි. ඒක නියම මිශ්‍රණයක්. හේටියන් කල්ලිය වගේ ජීවමාන කණ්ඩායම් සැබෑ ලෝකයක් හෙල්ලපු කතාවක්. 1986ට අපිව ගෙනිච්චේ පරිසරය. ඒ වගේම මුළු නගරයම අයිති කරගන්න තිබුණේ අභියෝගය. මේ හැමදේම එකට බැඳිලා තමයි ඒ අමතක නොවන අත්දැකීම නිර්මාණය කළේ. සරලවම කියනවා නම් වයිස් සිටි කියන්නේ නිකම්ම සෙල්ලම් කරපු තැනක් නෙවෙයි. ඒක ඇත්තදම ජීවත් වුණු තැනක්. මේ හැමදේම අපිව එක ලොකු ප්‍රශ්නයක් ළඟ නවත්වනවා. අවුරුදු 20කටත් පස්සේ GTA VI එකත් එක්ක අපි ආයෙමත් වයිස් සිටි වලට යනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ පරණ මැජික් එක, ඒ අමරණීය අත්දැකීම අලුත් પરම්පරාවකට ආයෙමත් දැනෙන්න සලස්වන්න එයාලට පුළුවන් වේවිද?